සරෝජ් සමග සංදේශය. අයිබුවන් ඔබ දන්නවා අද උදේම අපිට තවත් අවිරහස් මරණයක් වාර්තා වුණා. ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගෙල වැළලාගෙන මිය ගිහින් තියෙන බවට තමයි මුලින්ම අපිට ලැබුණු වාර්තාවල සඳහන් වුණේ. අද හේතුව අපිට කතා කරන්න පසුගිය දින කිහිපය තුළ ලංකාවේ සිද්ධ වුණු අවිරහස් මරණ දෙකක් සහ භික්ෂුන් වහන්සේ දෙනමක් ගැන මට ලැබිලා තියෙන විස්තර ඔබ වෙත ඉදිරිපත් කළ යුතුයි කියලා. දැන් ඔබ දන්නවා කපිල චන්ද්‍රසේනගේ මරණය සැක කටයුතු බව කොළඹිටිය පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනට මේ වන විට දැනුම් දීලා තියෙනවා. පොලිසිය අද කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ පුද්ගලයෙක් ගෙල වලලාගෙන මිය ගොස් ඇති බවට ඩර්න්ස් රෝහල කොල්ලුපිටියේ පදිංචි කෝසල කියන පුද්ගලයා විසින් ඒ කියන්නේ ඩර්න්ස් රෝහලේ සේවයෙන් යුතු කෝසල කියන පුද්ගලයා විසින් පුද්ගලික දුරකථනයකින් කොල්ලුපිටිය පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් දීලා අරවින්ද සිල්වා යන ක්‍රිකට් ක්‍රීඩකයාගේ මස්සිනාවන කපිල චන්ද්‍රසේන යන අය බෙල්ලේ වැළඳාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට දැනුම් දුන් බව සඳහන් කරනවා. මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන අධිකරණයට කොළඹිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහොමඩ් අලි විසින් මම මේ වාර්තාවේ තියෙන කරුණ ඔබට ඉදිරිපත් කරන්නම්. ඊට පස්සේ මේ වාර්තාවේ සඳහන් කරනවා පොලිස් ස්ථානයේ නිලධාරීන් තොරතුරේ සඳහන් අංක 37 පේදිරිස් පාර කොළඹ 3 ලිපිණයේ පිහිටි නිවසට ගොස් විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී. මෙම ස්ථානය කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ සිට දකුණු දිශාවල ගාලු පාර දිගේ ඩුප්ලිකේෂන් මාර්ගයට ගොස් එම මාර්ගය දිගේ කිලෝමීටර් 1ක් පමණ ගිය විට වම් පසින් හමුවන පස්වෙනි පටුමගේ ගමන් කර චාල්ස් කවයෙන් පේදිරිස් මාර්ගයට ගමන් කළ විට අංක 37 පේදිරිස් පාර කොළඹ 3 ලිපිණයේ පිහිටි නිවස හමුවන අතර මෙම නිවස ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා යන අයගේ නිවස වෙයි. මෙම නිවසේ දෙවැනි මහලේ කාමරයක් තුළ මෙම මරණය සිදු ඇති අතර එම කාමරයේ ඇතුළින් පිහිටා ඇති නාන කාමරයට ඇතුළු වන දොරෙහි පටියක් සිර කර ඇති ආකාරයක් දක්නට ඇති අතර දොරාසල පුටුවක් ඇති අතර මරණකරු බිම ඉඳගෙන පුටුව මත හිස තබාගෙන සිටින ආකාරයක් නිරීක්ෂණය වන අතර මරණකරුගේ ගෙලෙහි කැඩී වෙන් වී ඇති පටියක් ඇති අතර එය දොර හිර කර ඇති පටියේ කොටසක් බවට නිරීක්ෂණය වෙයි. මරණකරුගේ ජාතික හැඳුනුම්පතත් මෙහි සඳහන් කරනවා. ඒ වගේම ඔහුගේ ලිපිනය අංක 71කින් 4 බාන්ස් පෙදෙස කොළඹ 7 ලිපිණයේ පදිංචි කපිල චන්ද්‍රසේන යන අය බවට හඳුනාගෙන ඇති බවත් පොලිස් වාර්තාවේ සඳහන් වෙනවා. අපරාධ ස්ථානය අධිකරණ වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන්, ඇඟිලි සටහන් කාර්යාලයේ නිලධාරීන් හා අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් කැඳවා පරීක්ෂා කිරීමට කටයුතු කර ඇති අතර පොලිස් නිලසුණුක කොට්ටාශය නිලසුණකයන් ගෙන්වා පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර මේ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරමින් පවතිය කියලත් එහි සඳහන් වෙනවා. මම ඉතිරි ඡේදයත් පුරා දක්වන්නම්. ඒ අනුව මේ මරණය සියදිවි නසා ගැනීමක්ද නැතහොත් යම් සාහසික ක්‍රියාවකින් සිදු කරන ලද මරණයක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් සිදු කරන අතර එකී විමර්ශන කටයුතු සඳහා මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බැවින් මේ වන විට මෘත ශරීරයේ ඇති අංක 37 පේදිරිස් පාර කොළඹ 3 ලිපිණයේ ස්ථාන පරීක්ෂාවක් සිදු කර මෘත ශරීරය සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කොට මරණයට හේතුව ගරු අධිකරණයට වාර්තා කිරීමටත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීර සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීමට මරණකරුගේ බිරිඳ වන ප්‍රියංගී අනුෂ්කා විජේනායක යන අයට මුදවා හැරීමට නියෝගයක් නිකුත් කරන වෙනුත් ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් මේ පොලිස් වාර්තාවේ සඳහන් වෙනවා. ඉතින් ඔබ දන්නවා ශ්‍රී ලංකන් එයාලයින් ආයතනයට එයාබස් ආයතනයෙන් එයාබස් මිලදී ගැනීමේ ගනුදෙනුවකදී බරපතල මූල්‍ය වංචාවක් සිදු කළ බවට කපිල චන්ද්‍රසේනට චෝදනා එල්ල වෙලා තිබුණා. බ්‍රිතාන්‍යයේ අපරාධ විමර්ශන බියුරෝව විසින් කරන ලද විමර්ශනයකින් අනතුරුව තමයි මේ චෝදනා සියල්ල කරලියට පැමිණේ. ඊට පස්සේ ඔහුට විරුද්ධව ලංකාවේ නඩු පවරලා මේ කටයුතු කරගෙන යන අතර වාරේ ඔහු විශේෂ ප්‍රකාශයක් කළ බවට අධිකරණයට වාර්තා කරනවා. ඒ කියන්නේ ඔහු ලබාගත් අල්ලස් මුදලින් මේ අල්ලස් මුදල ඔහුගේ බිරිඳගේ ගිණුමකට තමයි බැර කරලා තිබුණේ. ඒ ගිණුමෙන් ලැබුණු මුදල් වලින් කොටසක් රුපියල් මිලියන 60ක මුදලක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් ලබා දුන් බවත් තවත් මුදලක් ප්‍රියංක රජයරත්න හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට ලබා දුන් බවත් ඔහු කපිල චන්ද්‍රසේන සඳහන් කර ඇති බව අල්ලස් කොමිසම ඉදිරියේ සාක්ෂි දී ඇති බව මුලින් සඳහන් කෙරුණා. ඊට පස්සේ
තවත් විශේෂ ප්‍රකාශයක් කරමින් කපිල චන්ද්‍රසේන මහේසාත්වරයා ඉදිරියේ කියලා තිබුණේ ඒ ප්‍රකාශය සත්‍ය නොවන බවත් Tamanට තර්ජනය කළා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක Tamanට තර්ජනය කරලා මේ ප්‍රකාශය ලබාගත් බවත්. කොමාරි මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකත් තමන්ගේ ප්‍රතිචාරය අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා. මේ තත්ත්වයේ යටතේ තමයි අධිකරණ විභාගය පැවැත්වෙන අතරේ සති ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු කපිල චන්ද්‍රසේනට අප ලබා දීමට අධිකරණය නියෝග කරන්නේ. මෙතෙන්දී අපූර්ව සිදුවීමක් සිද්ධ වෙනවා. මේ අප ලබා දීමේදී එතන තමයි ප්‍රධානම ප්‍රශ්නය මතුවෙන්නේ. අප ලබා දෙන අවස්ථාව වෙනකොට කපිල චන්ද්‍රසේන මහින්ද රාජපක්ෂ නැත්නම් රාජපක්ෂ පවුලේ ඥාතියෙක්. ඒ වගේම දැන් ඔබ දන්නවා ඔහුගේ දේහය තිබිලා හමු වෙලා තියෙන්නේ අරවින්ද ද සිල්වා ක්‍රිකට් ක්‍රීඩකයාගේ නිවසේදී. කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සහ අරවින්දගේ බිරිඳ සහෝදරයන්. ඒ නිසා උන් සමීප ඥාතීන්. ඒ වගේම කපිල චන්ද්‍රසේන රාජපක්ෂ පවුලේ ඥාතියෙක්. ඉතින් ඒ අතරේ තවත් දෙයක් සිදු වෙනවා. දැන් මේ අධිකරණ විභාගය පැවැත්වෙන අතර වාරයේ මේ සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ පුතාට විරුද්ධවත් සිතාසි නොතිසි නිකුත් වෙනවා. දැන් ඔහු මේ අවස්ථාවේ ඉන්නේ විදේශගතව. ඔහුත් විදේශගත වෙලා ඉන්නවා. ඔහුත් නඩු විභාගයට ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් ඔහු අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා චමීන්ද්‍ර රාජපක්ෂ අධිකරණය නියෝග කළා තියෙනවා. මේකේ පැහැදිලිවම රාජපක්ෂ පවුලේ සමීප සම්බන්ධතාවයක් තියෙනවා මේ ගනුදෙනුව මේ වංචාවත් එක්ක. ඒ නිසා ඊට පස්සේ මොහුට කපිල චන්ද්‍රසේනට අප ලබා දෙන අවස්ථාවේ මේ අප ලබා දීමට ඉදිරිපත් වුණු පුද්ගලයන් දෙදෙනා කපිල චන්ද්‍රසේනට ඔහු හඳුනන අයවත් නෙවෙයි, ඔහුගේ ඥාතීන්වත් නෙවෙයි, ඔහුට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයන් දෙදෙනෙකු බවත් ඔවුන් දෙදෙනාට රුපියල් 15000 බැගින් ගෙවලා තමයි මේ අප අත්සන් කිරීම සඳහා ඔවුන් යොදාගෙන තියෙන්නේ කියන එකත් හෙළිදරව් වෙනවා. එසේ හෙළිදරව් වෙලා අල්ලස් කොමිසම විසින් දැන් මේ වෙනකොට ඔවුන් දෙදෙනා මේ අප ලබා දීම සඳහා අත්සන් කළ පුද්ගලයන් දෙන්නත් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒ අතර වාරයේ අල්ලස් කොමිසමේ ඉල්ලීමක් ප්‍රකාර කපිල චන්ද්‍රසේන යලිත් වරක් අත්අඩංගුවට ගන්න කියලත් ඒ වගේම අත්අඩංගුවට අරගෙන නඩු විභාගයේ අවසන් වනතුරු ඔහු රක්ෂිත බන්ධනාගාරය ගත කර තියන්න කියලත් අල්ලස් කොමිසම ඉල්ලීමක් කරලා තියෙනවා. මේ ඉල්ලීමත් එක්ක අධිකරණය නියෝගයක් නිකුත් කරනවා වහාම ඔහු අත්අඩංගුවට ගන්න කියලා. නමුත් ඔහු අත්අඩංගුවට ගන්න පොලිසිය ඔහුගේ බාන්ස් පාරේ ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු මේ නිවසේ ඉඳලා නැහැ. දැන් අපිට දැනගන්න ලැබෙන ආකාරයට ඒ නිවසේ හිටියේ නැති කපිල චන්ද්‍රසේන ඒ අවස්ථාවේ ඉඳලා තියෙන්නේ බොහෝ විට අරවින්ද ද සිල්වාගේ නිවසේ. මේකත් එක්කම දැවැන්ත චෝදනා ප්‍රතිචෝදනා එල්ල වෙමින් පවතිනවා. විරුද්ධ පක්ෂය කෙලින්ම ඇඟිල්ල දික් කරනවා ආණ්ඩුවට. විරුද්ධ පක්ෂයේ බොහෝ දෙනා මම දැක චෝදනා කළා තියෙනවා. සාගර කාර්යවසම් පොදු ජන පෙරමුණේ ලේකම්වරයා මහ ලේකම්වරයා කියලා තිබුණා. අප ලබා දුන්න පුද්ගලයන් ගැනත් ඔවුන්ට සැකයි කියලා. ඒ වගේ මේ අප ලබා දුන්න පුද්ගලයන් ගැන අල්ලස් කොමිසම දැන සිටියේ කොහොමද කියලා ඔවුන්ට සැකයක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කළ යුතුයි. ඒ පුද්ගලයන් හඳුන්වා දුන්නේ අල්ලස් කොමිසමේ බලධාරීන්ද කියලා තමන්ට සැකයක් තියෙනවායි කියලාත් සාගර කාර්යවසම් කියනවා. නමුත් අනිත් පැත්තෙන් බොහෝ සමාජ මාධ්‍ය ජාලවල සහ බොහෝ දෙනාගේ ඇඟිල්ල දිගු වෙන්නේ රාජපක්ෂ පවුල දෙසට. නැත්නම් රාජපක්ෂ පරිපාලනයට සම්බන්ධ පුද්ගලයන් දෙසට. මොකද ඇත්තටම අපි දන්නවා රාජපක්ෂ පරිපාලනයට බරපතල චෝදනා එල්ල වෙලා තිනවා. වංචා දූෂණ ගැන පමණක් නෙමෙයි. තමන්ව විවේචනය කරන, තමන්ට විරුද්ධව යන, ඒ වගේම තමන් එක්ක සමීපව ඉඳලා තමන් හා සම්බන්ධ ඇතැම් අපරාධ සහ වංචාවලට සම්බන්ධ වෙච්ච පුද්ගලයන්ොත් ඝාතනය කරන බවට රාජපක්ෂ පවුලට සහ ඒ පවුලට සම්බන්ධ පුද්ගලයින්ට චෝදනා එල්ල වුණු පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. මේ අවස්ථාවෙත් කෙලින්ම ඇඟිල්ල දිග වෙන්නේ රාජපක්ෂ පවුලට සහ රාජපක්ෂ පරිපාලනයට සම්බන්ධ පුද්ගලයන්ට. විශේෂයෙන්ම රාජපක්ෂ පවුල සහ මේ ඩීප් ස්ටේට් කියන එක පරරාජ්‍ය කියන එකත් එක්ක අතර සමීප සම්බන්ධතාවයක් තියෙන බව තමයි බොහෝ දෙනා කියන්නේ. ඒක මම දැක්කා තරිඳු උඩුවර ගෙදර මාධ්‍යවේදියා විශේෂ නිරීක්ෂණයක් කළා තියෙනවා. කපිල චන්ද්‍රසේන මියගිය බවට මුලින්ම පුවත අනාවරණය කරන්නේ දිලිත් ජයවීර කියලා. ඒ දිලිත් ජයවීර කපිල චන්ද්‍රසේන මිය ගියා කියලා නෙවෙයි දෙරණට වාර්තා කරලා තියෙන්නේ. ඔහු වාර්තා කරලා තියෙන්නේ කපිල චන්ද්‍රසේන සියදිවි නසා ගත්තා කියලා. ඇත්තටම මේ ආකාරයේ මරණයක් සියදිවි නසා ගැනීමක්ද එහෙම නැත්නම් ඝාතනයක්ද කියන බරපතල සැක සංකාවක් මතුවෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ සාගර කාර්යවසම් ඇතුළු පොදු ජන පෙරමුණේ බලධාරීන් ඒ වගේම මම දැක්කා
පොදු ජන පෙරමුණේ තවත් മന്ത്രിවරුන් ක්‍රියාධරයන් ආණ්ඩුව දෙසට ඇඟිල්ල දිගු කරනවා. ඒ අතරේ තවත් බොහෝ දෙනා බොහෝ විශ්ලේෂකයන් සහ මේ ගැන උනන්දු වෙන ඉන්න පුද්ගලයන් බොහෝ දෙනා ඇඟිල්ල දිගු කරලා තිබුණේ රාජපක්ෂ පවුල සහ රාජපක්ෂ පරිපාලනයට සම්බන්ධ පුද්ගලයන් වෙතට. මේක ඇත්තටම බරපතල තත්ත්වයක්. දැන් මේ යාබස් ගනුදෙනුවත් එක්ක කතා කරද්දිම ඒ වගේම මේ සියදිවි නසා ගැනීම මම වරහන් ඇතුලේ කියා දාන්නේ සියදිවි නසා ගැනීම උපුටා ගැනීමක් කියන කාරණයක් එක්ක තවත් මතක් වෙන දෙයක් එකපාරටම බොහෝ දෙනාට මේ වගේ අద్භූත සියදිවි නසා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන්. ඔබට මතක ඇති රජීව් ජයවීර කියන ලේඛකයා. ඔහු ඉතාමත්ම වැදගත් හෙළිදරව් කිරීමක් කරලා තිබුණා කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට ලිපියක් සපයමින් මේ යාබස් ගනුදෙනුව සම්බන්ධයෙන්. නමුත් ඊට ටික කාලයකට පස්සේ අපි දැක්කා නිදහස් චතුරස්‍රයේදී ඔහු සියදිවි නසාගත් බවට වාර්තා පළ වුණා. බොහෝ දෙනා උත්සාහ කරනවා මේ සියදිවි නසා ගැනීම සියදිවි නසා ගැනීමක් නෙමෙයි. ඒකත් මේ වගේම අවිරහස් මරණයක් කියලා හුවා දක්වන්න. මේ යාබස් ගනුදෙනුව ගැන කතා කරන ඒ වගේම අවිරහස් මරණ නැත්නම් සියදිවි නසා ගැනීම ගැන කතා කරන බොහෝ අවස්ථාවල කරලියට එන තවත් මාතෘකාවක්. හැබැයි මේක මට පැහැදිලිව මම කැමතියි ඔබට කියන්න. මේක මට රජීව් ජයවීරගේ පවුලේ ඥාතීන් සමීප ඥාතීන් කියපු දෙයක්. රජීව් ජයවීර කියන්නේ අභව ප්‍රාප්ත යාපනයේ හිටපු දිසාපති නෙවිල් ජයවීරයන්ගේ ඥාති පුත්‍රයෙක්. මේ පවුලේ ඥාතීන් මට පැහැදිලිව කියා සිටියා ඒ මරණය ගැන අපිට සැකයක් නැහැ කියලා. ඒ නිසා මේ ගැන සැකයක් ඇති වෙන විදියට කතා කරන්න එපා. මෙතන මේක පෞද්ගලික කාරණයක්. ඒ පෞද්ගලික කාරණය ගැන අපි කතා කරන්න කැමති නැහැ. හැබැයි කිසිම ආකාරයක අපිට ඒ මරණය ගැන සැකයක් නැහැ කියලා. ඒ නිසා රජීව් ජයවීරගේ සියදිවි නසා ගැනීම ගැන සහ මේක අතර මේ අභිරහස් මරණ අතර සම්බන්ධයක් හදන්න එපා. ඔහුගේ පවුලේ අයට රජීව්ගේ පවුලේ අයට ඔහුගේ මරණය ගැන සැකයක් නැහැ. නමුත් ඒකම අපේ කරලියට එනවා මතකයට එනවා පසුගියදා සිදුණු තවත් අභිරහස් මරණයක් ගැන. සියදිවි නසා ගැනීමක් කියලා තමයි ඒකත් හැඳින්වුවේ. ඒ තමයි රංග නිශාන්ත රාජපක්ෂ කියන මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයාගේ මරණය. මේ වෙනතුරුම ඒ ගැන නිගමනය වෙලා තියෙන්නේ සියදිවි නසා ගැනීමක් කියලා. නමුත් මට විශ්වාස කරන්න ඉතාමත්ම අසීරුයි. ඒ මරණයට පසුබිම තත්ත්වයත් ඒ මරණය සිදු කරලාගෙන තිබුණු ආකාරයත් කැපීම් බලනහර කපා ගැනීම වගේ දේවල් සියල්ල පසුබිම සලකා බැලීමේදී ඒක සියදිවි නසා ගැනීමක්ද කියලා. මට ඇත්තටම බරපතල සැකයක් තියෙනවා. ඒකත් තවත් හෙළි නොවුණු අභිරහසක්. ඒ මරණය සිදු වුණු ආකාරය ඒ වගේම දැන් මේ කපිල චන්ද්‍රසේන සහ රංග රාජපක්ෂ දෙදෙනා ගැනම කතා කරද්දී රංග රාජපක්ෂ ගැන කතා කරද්දී විරුද්ධ පක්ෂයෙන් කියවුණු දේ තමයි විරුද්ධ පක්ෂයන් ගිල්ල දිගුනේ ආණ්ඩුවට මාලිමාවට ජනතා විමුක්ති පෙරමුණට. නමුත් උන් කියපු ප්‍රධානම කාරණයක් තමයි රංග රාජපක්ෂ මේ වගේ මරණයකදී එක දෙයක් සාමාන්‍යයෙන් Taman සියදිවි නසා ගන්නවා නම් අඩු ගානේ නෝට් එකක්වත් ලියලා යන්න ඕනේ කියලා. එහෙම නෝට් එකක් කිසිම සටහනක් ලියලා තිබුණේ නැහැ. කපිල චන්ද්‍රසේන ලියලා තිබුණෙත් නැහැ. ඒකත් ඇත්තටම සැකයට කාරණයක්. නමුත් කපිල චන්ද්‍රසේනගෙත් රංග රාජපක්ෂගෙත් දෙන්නගෙම මේ නඩුව කපිලගේ නඩුව පැවැත්වෙන අවස්ථාවේදී ඔහුගේ මුහුණේ ඉරියව් පරීක්ෂා කරා නම් රංගගේ මුහුණේ ඉරියව් පරීක්ෂා කරා නම් ඔවුන් හැසිරුණු ආකාරය සහ ඔවුන්ගේ චිත්ත පීඩනය ගැන හිම පරීක්ෂා කරා නම් උන් දෙන්නම් පැහැදිලිවම දැඩි චිත්ත පීඩාවක හිටි බව නම් දකින්න ලැබුණා. අපි දැක්කා කපිල චන්ද්‍රසේනගේ ඡායාරූප උසාවියට යන අවස්ථාවල අර ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ ප්‍රධාන විධායක නිලධාරියා විදියට ඉන්න කාලේ දැන් ඔහුගේ මුහුණේ තිබුණු හැසිරීම් සහ ඉරියව් අතර පැහැදිලි වෙනසක් තිබුණා. මේ දෙන්නම ඇත්තටම පැහැදිලි චිත්ත වේදනාවක හිටපු බව නම් දකින්න ලැබුණා. නමුත් එපමණකින්ම කියවෙන්නේ නැහැ ඔවුන් දෙන්නාම සියදිවි නසා ගත්තයි කියලා. රංග රාජපක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ ගැන කතා කරද්දී ඔහු තමයි මේ ඊමේල් එක මුලින්ම විවෘත කරපු පුද්ගලයා. ඒ ඊමේල් එක .au කියන ඊමේල් එකෙන් මුලින් ඇවිල්ලා තිබුණු ඊමේල් එක ඊට පස්සේ ආපු ඊමේල් එක .com එකකින් ආවි කියන එක වටහා ගන්න තරම් ඔහු අපොහසත් වෙලා තියෙන පැහැදිලිම ඔහතින් වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් අද වෙන තුරුම මම මේක කියන්න ඕනේ රංග රාජපක්ෂ හෝ රංග රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණේ බොහොම පක්ෂයට ලැබි ක්‍රියාකාරිකයෙක් බව හැමෝම පිළිගන්නවා. ඒ වගේම ඔහු වංචාවක් කළ බවට මේ වෙනතුරු කිසිවෙක් චෝදනා කළා නැහැ. ඔහු පමණක් නෙමෙයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හෝ
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ආණ්ඩුව හෝ මුදල් ඇමතිවරයා විදිහට අනුර කුමාර දිසානායක හෝ නියෝජ්‍ය ඇමතිවරු හෝ මෙතෙන්දී වංචාවක් කළ බවට කවුරුත් චෝදනා කළා නැහැ. එහෙම සාක්ෂියක් මතුවෙලත් නැහැ. ලංකාවට ඩොලර් මිලියන 2.5ක් නැති වෙලා තියෙනවා. එතකොට මේ මුදල ගියේ කාටද? මං හිතන්නේ අපි කවුරුත් තාමත් දන්නේ නැහැ. කවුද මේ මුදල ගත්තේ කියලා. මේ මුදල ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවට දිය යුතුව තිබුණු මුදලක් වෙනත් පුද්ගලයෙක් ලබාගෙන තියෙනවා. ඒක අවස්ථාවක් නෙමෙයි අවස්ථා 10කදීම මේ මුදල් වාරික ගෙවලා තියෙනවා. ඒක බරපතල වරදක්. නමුත් විෂමාචාරයක් නෙමෙයි වරදක්. ඒක දැනට දැනගන්න තිබෙන ආකාරයට උන් දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියනම් උන් මේ දේ කරන්නේ නැහැ. ඒ නිසා දැන වෙනත් පුද්ගලයෙකුට මුදල් දුන්නා හෝ දැන වෙනත් පුද්ගලයෙකුට මුදල් දීලා එකෙන් කොමිසමක් ගත්තා හෝ එහෙම නැත්නම් තමන්ගේම account එකකට සල්ලි දමා ගැනීමක් නෙමෙයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වරදත් එක්ක රංග රාජපක්ෂ චිත්ත පීඩාවකින් හිටියා වෙන්න පුළුවන්. ඒ පීඩාව නිසාම ඔහු සියදිවි නසා ගත්තා කියලා තර්කයක් මතු කරන්නත් පුළුවන්. නමුත් එතෙන්දී මම මුලින් කිව්වා වගේම ඇඟිල්ල දිගුනේ ආණ්ඩුව දෙසට විරුද්ධ පක්ෂය ඇඟිල්ල දික් කරන්නේ ආණ්ඩුව දෙසට. ඒ වගේම ආණ්ඩුවත් මුලින් ඉඳලම කිව්වේ විශේෂඥයන් වාර්තා කරලා තියෙන සියදිවි නසා ගැනීමක් කියලා. ආණ්ඩුවත් මේකේ ඇතුළට ගිහිල්ලා අභ්‍යන්තරය හොයා බලන්න උත්සාහ දරන බවක් පේන නැහැ. මම යලිත් කියන්නේ මම තවමත් කන්වින්ස් නැහැ. හැබැයි ඒක ආණ්ඩුව කරපු ඝාතනයක් කියලා කියන්න මම ඉක්මන් වෙන්නේ නැහැ. මොකද ආණ්ඩුවට Tamanගෙම පක්ෂයේ ඉතාමත්ම හිතවත් ඉතාමත්ම ලැබි ක්‍රියාකාරිකයෙක් සමාජිකයෙක් මරලා දාන්න අවශ්‍යතාවයක් තියනවාද කියන එක ගැන මට ප්‍රශ්නයක්. මම මේ දැනට කියන්නේ මා හමුවේ තියෙන සාක්ෂි මත. එහෙම නැතුව මට හෙට සනාථ කරන්න පුළුවන් තත්ත්වයක් ආවොත් මම මේ කියන දේ වැරදි කියලා ඒ දේත් කියන්න මම සූදානම්. නමුත් මට දැනට විරුද්ධ පක්ෂය මොන විදියට ඇඟිල්ල දිගු කරත් ජනතා විමුක්ති පෙරමුණ හෝ නැත්නම් කොටි සංවිධානය හෝ ඔවුන් ආයුධ බිම තැබුවට පස්සේ මේ විදියට මනුෂ්‍ය ඝාතන කරමින් යනවායි කියලා කියන්න අපිට තාමත් සාක්ෂි ලැබිලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ භීෂණ සමයේ ඝාතන සිදු කළා. තමන්ගේ විරුද්ධවාදීන් විතරක් නෙමෙයි. තමන් එක්ක කලින් ඉඳලා තමන්ගෙන් ඉවත් වෙච්ච අයත් ඝාතනය කළා. නන්දන මාරසිංහ ඒක උදාහරණයක්. තවත් ඕනෑ තරම් තියෙනවා. ලයනල් බෝපගේ සහෝදරයා කියලා තියෙනවා. ඔහුවත් ඝාතනය කරන්න උත්සාහයක් තිබුණා කියලා. ඉතින් මේ වගේ ඒක සත්‍යයක්. ඒකයි හංගන්න දෙයක් නැහැ. නමුත් ආයුධ බිම තියලා ප්‍රධාන ධාරාවේ දේශපාලනයට ආවට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ඝාතන සිදු කළ බවට අද වෙනතුරු සාක්ෂියක් නැහැ. ඒකෙන් කියන්නේ උන් ප්‍රචණ්ඩත්වයට යමුනේම නැහැ කියලා. මෑතදිත් යමුනානේ. දැන් ගම්පහ ප්‍රදේශයේ ප්‍රතිගාමී පක්ෂයේ පක්ෂ ශාඛාවක් පක්ෂ කාර්යාලයක් අල්ලගන්නත් උන් ප්‍රචණ්ඩත්වයෙන් කටයුතු කරේ. එතකොට වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය අල්ලා ගන්න ගිහිල්ලා තමන්ගේ සමාජිකයෝ දෙතුන් දෙනෙක් පැහැරගෙනත් ගියානේ රංගපෑමකුත් කරානේ. මේ වගේ දේවල් තිබුණා නැත්තේ නෑ. මම කියන්නේ ඝාතන තවමත් සිදු කළ බවට චෝදනාවක් හෝ සාක්ෂියක් නැහැ කියලා. ඒක ඒ විදිහටමයි LTT එකට. LTT එකත් යුද්ධයෙන් පරාජය වුණාට පස්සේ බෙදුම් වාදය විශේෂයෙන්ම බටහිර රටවල ඩයස්පෝරාව තුළ ඩයස්පෝරාවේ කොටසක් තුළ තාමත් බෙදුම් වාදය තියෙනවා වුණත් යුද්ධයෙන් පස්සේ LTT එක උනත් ජනඝාතන කළ බවට සාක්ෂියක් නැහැ. ඒ නිසා මම කියන්නේ රංග රාජපක්ෂගේ මරණයේ අභිරහස පිළිබඳ ඇඟිල්ල චෝදනාව ආණ්ඩුව දෙසට දිගු වෙනවයි කියලා නෙමෙයි. ආණ්ඩුව මේක මීට වඩා හොඳින් පුළුල්ව විමර්ශනය කළ යුතුයි. මෙතන කිසියම් අභිරහසක් තියෙනවා නම් ඒක හංගන්න උත්සාහ නොකළ යුතුයි කියන එක. මොකද අවසානයේදී අනුරක් දන්නේ නැතුව ඇති මොකක්ද මේ සිදු වෙමින් තියෙන්නේ. මම කියන්නේ මේකයි. අති බරපතල දේවල් රට තුල සිදු වෙමින් තියෙනවා. නමුත් ආණ්ඩුව සමහර දේවල් දැක්කේ නෑ වගේ ඉන්නවා. සමහර දේවල් ගැන ඊටාත්ම අකාර්යක්ෂමයි. නීතිය පසින්දලීම සම්බන්ධයෙන් ආණ්ඩුව හුඟක් ප්‍රමාදයි, හුඟක් අකාර්යක්ෂමයි. ඒ වගේම තමයි සමහර දේවල් ආණ්ඩුව අනුර ඇතුළු ආණ්ඩුව දන්නේත් නැතුව ඇති. මොකද පාර රාජ්‍ය ඩීප් ස්ටේට් කියන එක ඒ තරම් බලවත්. මම ඔබට එක උදාහරණයක් කියන්න. දැන් අද එක්කම ආරංචි වුණා රාජාංගනේ හිමියන් අත්අඩංගුවට අරගෙන තියෙනවායි කියලා. රාජාංගනේ මට ආරංචි වුණ ආකාරයට රාජාංගනේ හිමියන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ පොලිසිය රාජකාරියට බාධා කිරීම කියන චෝදනාව යටතේ සහ පොලිසියට තර්ජනය කිරීම කියන චෝදනාව යටතේ මම ඒ හිමියන්ගේ වීඩියෝ දැක්කා. මම කිසිම ආකාරයකට රාජාංගනේ හිමියන්ගේ භාෂා විලාශය
එහිමියන් කතා කරන ආකාරය පොඩ්ඩක් අතනවත කරන්න. ඒ නිසා මම කවදාවත් ඒව ෂෙයා කරන්නෙත් නැහැ. භික්ෂුවක් ඒ විදිහට කතා කළ යුතු නැහැ. භික්ෂුවක් නෙමෙයි සාමාන්‍ය සිවිල් වැසියෙක් වුණත් ඒ විදිහට කතා කරනවා නම් මම ඒව මගේ සමාජ ජාලවල හුමාරු කරගන්නේ නැහැ. හැබැයි එහෙම කිව්වා වුණාට රාජාංගනේ හිමියන් එදා කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් කළපු චෝදනා අති බරපතලයි. ඒව නිකන් හුදු චෝදනා නෙමෙයි. ඒ චෝදනා මටත් ලැබිලා තියෙනවා. මගේ අතට සාක්ෂි නැති හින්දා මම ඒවා ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් කිත්සිරි ජයලත් කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් සතිවරයාගේ වේතනය සහ ඔහු රැස් කරගෙන තියෙන වත්කම් අතර අතිවිශාල පරතරයක් තියෙනවා. මේ වගේ පොලිසිය නිලධාරියෙකුට මේ වගේ වත්කමක් මේ වගේ දේපල රැස් කරන්න පුළුවන්ද, ඉඩකඩම් ගන්න පුළුවන්ද, යාන වාහන ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නේ මට පැහැදිලිවම ඔහුගේ වත්කම් ගැන පරීක්ෂණයක් කළ යුතුයි. ඒකයි එහිමියන් කියන්නේ. එහිමියන් කියපු ආකාරය වැරදි. නමුත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. නමුත් එහිමියන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහොම පරුෂ වචනෙන් පොලිස්පතිවරයාට පැනවදිනවා. කිසිරි ජයලත්ගේ දීපල ගැන දිග විස්තරයක් කරනවා. නමුත් එතන පොලිසිය රාජකාරියට බාධා කිරීමක් සිද්ධ වෙන්නේ කොහොමද? එහිමියන් ඒක සමාජ මාධ්‍ය ජාලයේ කරේ. පොලිසිය රාජකාරියට බාධා කිරීමේ චෝදනාව එල්ල කරන්න නම් පොලිස් නිලධාරියෙක් ඉස්සරහා පොලිස් නිලධාරියෙක් අභිමුඛව කිසියම් ඔහු කරමින් ඉන්න රාජකාරියකට බාධා කිරීමක් සිද්ධ වෙන්න ඕන. මේක මේ විදියටයි පොලිසිය මොකද පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ අතිජාත මිත්‍රයෙක් කිසිරි ජයලත් කියන්නේ. කිසිරි ජයලත් ඒ චෝදනාව එල්ල කරපු නිසා දැන් ආනන්ද විජේපාල ඇමතිවරයාටයි පොලිස්පතිවරයාටයි කිසිරි ජයලත්ටයි මේ තාජනය කළා සහ පොලිසිය රාජකාරියට බාධා කළා කියලා එහිමියන් අත්අඩංගුවට අරගෙන. නමුත් ලංකාවේ යුද්ධයට සම්බන්ධ වෙලා හිටපු විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙක් මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක පොලිස්පතිවරයාට චෝදනාවක් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. බොරු චෝදනා යටතේ අත්අඩංගුවට අරගෙන ඔහුගේ ඉඩමක් මංකොල්ල කෑමේ බලාපොරොත්තුවෙන් මාසයක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබ්බයි කියලා නිදන් හැරීමේ බොරු චෝදනාවක් එල්ල කරලා. නිදන් හැරීමේ බොරු චෝදනාවක් විතරක් නෙමෙයි කන්‍යාවයක් පිළිගත්තයිත් කියලා. එහෙම කන්‍යාවයක් නැති වෙලත් නැහැ, ලේත් නැහැ, මොනවත් නැහැ. පට්ටපල් ව්‍යාජකේතු චෝදනා. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා තමන්ගේ අතිජාත මිත්‍රයා කිත්සිරි ජයලත් විරුද්ධව පියවර අරගෙන නැහැ. අනුර මේවා දන්නවද? මේ විදියටයි අපේ රටේ පාර රාජ්‍ය ක්‍රියාත්මක වෙන්නේ. මේ විදියටයි ඔබ කියන ඔය කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මක වෙන්නේ. ඒක එකක්. අනිත් එක තමයි අද බොහොම ඒ වගේ හොඳ ආරංචියක් අහන්න ලැබුණා. තවත් භික්ෂුවක් සම්බන්ධයෙන් පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගන්නයි කියලා අධිකරණය අනුරාධපුරේ අධිකරණය මහේස්ත්‍රාත්වරයා නියෝග කළා තිබුණා. ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු දැක්වීමෙන් පස්සේ. හැබැයි මේකත් කියන්න ඕනේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට විශ්වසනීය සොරතුරු තියෙනවා නම් සාක්ෂි තියෙනවා නම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න සැකපිට අත්අඩංගුවට ගන්න අධිකරණය වෙත යා යුතු නැහැ. අධිකරණය වෙත කරුණු වාර්තා කළ යුතු නැහැ. මාත් එක කතා කළා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිර්මාතෘ සමාරම්භක සභාපතිවරයා මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ලංකාවේ ඉතාමත්ම ගෞරවයට පාත්‍ර වෙච්ච කිසිම දේශපාලන හෝ වෙනත් කිසිම ભેදයකින් තොරව ළමුන් වෙනුවෙන්ම කැප වෙච්ච වෙන තමන්ගේ පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් නෙමෙයි ළමුන් වෙනුවෙන්ම කැප වෙලා ඒ සම්බන්ධයෙන් බොහොම දැඩිව කටයුතු කරන මහත්මයෙක්. එතුමා කිව්වා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයාට බලය තියෙනවා කෙලින්ම නියෝගයක් නිකුත් කරන්න කිසියම් පුද්ගලයෙක් සැක කටයුතු නම් වහාම අත්අඩංගුවට ගන්නයි කියලා. ඔවුන් න්‍යාය යුතු නැහැ අධිකරණයට. අධිකරණයට කරුණු වාර්තා කළ යුතු නැහැ. අධිකරණ නියෝගයක් අවශ්‍ය නැහැ අත්අඩංගුවට ගන්න. ඒ නිසා ළමා ආරක්ෂක අධිකාරියත් මේ තරම් ප්‍රමාද වීමත් පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගන්න ප්‍රමාද වීමත් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ආණ්ඩුව යටතේ මේ විදියට ආයතනත් ක්‍රියා කරන්නේ මේ විදියට නම් පොලිසියත් ක්‍රියා කරන්නේ මේ විදියට නම් ඒ වගේම කිසියම් විදියකට දිගින් දිගටම මේ විදියට නොවිසඳුණු අභිරහස් ඝාතන සිද්ධ වෙනවා නම් මං හිතන්නේ මේ ආණ්ඩුවේ නායකකාරකාදීන් තමන්ගේ ආරක්ෂාව ගැනත් මීට වඩා හිතුවත් හුඟක් හොඳයි කියලා මට හිතෙනවා. මොකද අර රාජාංගනේ හිමියන් අත්අඩංගුවට ගන්නේ තමන්ගේ පොලිස්පතිවරයාගේ අතිජාත මිත්‍රයා විවේචනය කරපු නිසා. වෙනත් කිසි දෙයක් නිසා නෙමෙයි. පොලිසිය රාජකාරියට බාධා කිරීමක් සිද්ධ වෙන්න කිසිම පොලිස් නිලධාරියෙක් ඉස්සරහට ගිහිල්ලා බාධා කළා නැහැ හිමියන්. හිමියන්ගේ පරුෂ වචන මම අනුමත කරන්නේ නැහැ. නමුත් හිමියන් කියපු දේ ගැන පොලිස්පතිවරයා පියවර ගන්නවාද? ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් නීති විරෝධී ආකාරයෙන් වත්කම් උපයාගෙන තියෙනවා නම්
පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද? ව්‍යාජ චෝදනා මත මේජර් ජනරාල්වරයෙක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ල ගැන පොලිස්පතිවරයා මේ තරම් නිහඬ ඇයි? ඒ වගේම තමයි දැන් අද මම දැක්කා සමාජ මාධ්‍ය ජාලවල උපහාසයෙන් තමයි ඒත් එක උපහාසයෙන් විතරක් කියලා අපිට කියන්න බෑ. සමාන ඇතැම් පෝස්ට් පළ වෙනවා. දැන් සුරේෂ් සලේබයෙන් ඉන්නවා. අපගත්තොත් මොකක් වෙයිද කියලා වගේ. ඒක විහිළුවක් පමණක් නෙමෙයි. කපිල චන්ද්‍රසේනට ආරක්ෂාව තිබුණේ බන්ධනාගාරය තුල පමණක් නම්, අප ලැබෙන තුරු පමණක් නම් ඒක රටේ බරපතල තත්ත්වයක් නෙවෙයිද? රටේ මූල්‍ය කටයුතු වල ඩොලර් මිලියන් 2.5ක් වෙනත් ආයතනයකට කවුරුන් හෝ හැකරෙකු කිකිටුමකට යනතුරු මුදල් අමාත්‍යාංශය දන්නේ නැත්නම් ඒකත් බරපතල ප්‍රශ්නයක් නෙමෙයිද? එක වතාවක් නෙමෙයි 10 වතාවක් මේ වගේ වෙනත් ගිණුමකට යනතුරු කරුණු හංගාගෙන හිටියානම්, ඒ බව දැන කරුණු හංගාගෙන හිටියානම් ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් මූලික වගකීමක් පැවරෙන නිලධාරියෙක් අභිරහස් විදියට මිය ගිහිල්ලා තියෙද්දි ඒ ගැන නිසි වගකීමකින් කටයුතු කරන්නේ නැත්නම් ඒකත් රටේ බරපතල තත්ත්වයක් නෙවෙයිද? මේ මරණ දෙකම කපිල චන්ද්‍රසේන සහ රංග රාජපක්ෂ කියන මරණ දෙකම සැකසහිතයි. අපි අවසාන නිගමනය අධිකරණයට බාර දෙමු. නමුත් අධිකරණයත් නීතිය පසිඳලන ආයතනත් ස්වාධීනව කටයුතු කළ යුතුයි. ස්වාධීනව කියන එකෙන් මම අදහස් කරන්නේ මේකයි. මේකත් කියන්න ඕනේ. පොලිසිය ආණ්ඩුවේ නියෝග පිළිපදින්න බැඳිලා ඉන්නවා. පොලිසියට ඒ විදිහට ආණ්ඩුවක් තියෙන එකට තමයි. පොලිසියට ඒ විදිහට නියෝග දෙන්න ආණ්ඩුවට හැකියාව තියෙන්න ඕන. මම ඇඟිලි ගහන්නේ නැහැ කියලා එහෙම ඉන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මට පේන විදිහට ජනාධිපති අනුර ඉන්නේ වගේ තත්ත්වයක. මගේ පක්ෂයේ උන් බේරලා අනිත් අයට විරුද්ධව විතරක් නීතිය ඉටු කරන්න කියන එක නෙවෙයි කියන්න ඕනේ. අවශ්‍ය නියෝග දෙන්න පොලිසිය භාර ඇමතිවරයාට, පොලිසිය භාර නියෝජ්‍ය ඇමතිවරයාට, ඒ වගේම ජනාධිපතිවරයාට හැකියාව තියෙන්න ඕන. එහෙම නැතුව අධිකරණයේ කටයුතු වලට ඇඟිලි ගැසීම නෙමෙයි. නමුත් පොලිසියට නිසි නායකත්වයක් දෙන්න ඕනේ. පොලිසිය නායකත්වයේ පොලිස්පතිවරයා ප්‍රියන්ත වීරසූරිය සුදුසු නැතිනම් ඔහුත් ක්‍රියා කරන්නේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන ආකාරයට නෙවෙයි නම් ඒක දුෂ්කර ක්‍රියාමාර්ගයක් තමයි. නමුත් ඔහු ඉවත් කරලා සමහරවිට මේ කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් හරි මේ පවතින තත්ත්වය වෙනස් කළා. මේ අනීතික වාතාවරණය පොලිසිය තුළ, නීතිය පසිඳලන ආයතන තුළ, නීතිපති දෙපාර්තමේන්තුව තුළ අනීතිය රජවීම නැත්නම් නීතිය නැවීම වළක්වන්න ආණ්ඩුව පියවර ගත යුතුයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ මතුවෙමින් තියෙන භයානක වාතාවරණය ගැන වහාම අවධානය පළ කළ යුතුයි. දැනට සමගන්න ඔබට සුබ දවසක්.